හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතින් පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඒ වගේම ඉතින් channel එකත් එක්ක එකතු වෙච්ච ඕගොල්ලන්ව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද හදන්නේ ඉතින් උදේට කන්න පුළුවන් රසම රස කෑමක්. හරිම ලේසි, හදන්න දෙයක්වත් නැහැ ලොකුවට. බලන්න මේ මොනවද කියලා. මේ තියෙන්නේ දියබත්. ඉතින් මේ දියබත සාමාන්‍යයෙන් මම කන දියබත නම් නෙමෙයි. ඒක වෙනස් රෙසිපියක්. මම ආයෙත් වෙලාවක ඒකත් අරගෙන එන්නම්. මේ රෙසිපිය ඉතින් සාමාන්‍යයෙන් පොදුවේ හැමෝම දියබත් කියලා කනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. රෑට ඉතුරු වෙච්ච බත් වලට වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න ඕනේ. ගොඩාක් වතුර දාන්න එපා. බත් ටික වැහෙන ප්‍රමාණයට යාන්තමට දාන්න. ඊට පස්සේ උදේට තමයි මේක හදාගෙන කන්න පුළුවන්. රෑ එළි වෙනකම්ම මේ බත් ටිකේ වතුරත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ බත්තට ප්‍රමාණය ටිකක් ලොකු වෙනවා, වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ බත්තට වතුර උරාගෙන මේකේ පොඩි ප්‍රතික්‍රියාවක් වෙනවා. ගොඩක් වෙලාවට කියනවා මේ දියබත්වල ප්‍රෝබයොටික් කියන සුදු ජීවීන් නැති වෙනවා කියලා. මේක ඇත්තටම ප්‍රතිශක්තිකරණයට ගොඩාක් වැදගත් වෙන සුදු ජීවීන් වර්ගයක්. ඉතින් ඊට පස්සේ දියබත් ටික ওই විදිහට අරගෙන ඉවර වෙලා මෙන්න මේ જાතියක තමයි එකතු කරගන්නේ. රතු ලුණු ගෙඩි කීපයක් ලියලා මිරිස් කරල් දෙකක් විතර හීනියට ලියලා ඊට පස්සේ පුච්චපු මිරිස් කරල්. මේක ඉතින් අනිවාර්ය නැහැ, කැමති නම් දාගන්න. මම ওই මිරිස් කරලේ ඇතුලේ තියෙන ඇට ටික අයින් කරලා තමයි දාගන්නේ. එතකොට යාර සැරගතිය අඩුයි. ගොඩක් වෙලාවට මේක ગેස්ට්‍රයිටිස් වලට හොඳයි කියනවා. හැබැයි මම මේක නම් ગેස්ට්‍රයිටිස් වලට හොඳයි කියන්නේ නැහැ. මම වෙනදා කන දියබත මම ඔයගලන්ට ආයෙ වෙලාවක අරගෙන එන්නම් වීඩියෝ එකකින්. ඊළඟට මේකට මම දෙහි ටිකක් එකතු කරා. ඊට පස්සේ ලුණු ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. තව උඹල කඩ චුට්ටකුත් එකතු කරගත්තා හීනියට කොටපො. ඊට පස්සේ තියෙන්නේ පොල් කිරි එකතු කරලා මේක හොඳට අනා ගන්න. ඉතින් ලුණු ගම්බිරිස් Tamanට අවශ්‍ය ප්‍රමාණයට බලලා අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මිරිස් කරල් දෙකත් ඔය විදිහට හොඳට පොඩි කරලා ඉවරලා මේක හදා ගන්න තියෙන්නේ. මේක ඇත්තටම ગેස්ට්‍රයිටිස් වලට හොඳ වෙන්න පුළුවන් පොල් කිරි නිසා. නමුත් අර එහෙම අය මිරිස් කරල්, අවමිරිස්, දෙහි වගේ දේවල් එකතු කරන්නේ නැතුව තමයි මේක ගන්න ඕනේ. එහෙම ගත්තාම ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. මොකද ආම්ලික බව තවත් වැඩි වෙනවනේ. ඉතින් ඔන්න ඔච්චරයි මේ කෑම එකේ හදා ගන්න තියෙන්නේ. බත් ඉතුරු වුණාම ඉතින් විසි කරන්නේ නැතුව, අහක දාන්න නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් හොඳ පෝෂණයකුත් ගන්න පුළුවන්. මේකට මේ එකතු කරන අනිත් ಜಾති වලින් අපේ සෞඛ්‍යයට ගොඩාක් හිතකර දේවල් තියෙනවා. එහෙනම් ඉතින් දියබත් හදන සාම්ප්‍රදායික ක්‍රමය ඔක තමයි. මං කන දියබත් මං ආයෙ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මං හිතන්නේ මුල් කාලේ වීඩියෝස් වලත් කරලා ඇති. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුත් සරණයි.